සුබ දවසක් ඔයාට. පිටි යනන්නේ නැතිව කඩේ රසට ඉක්මනින්ම බිත්තර රොටි හදන රෙසිපිය තමයි අද මම අරගෙන ආවේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මුලින්ම මම පාන් පිටි පීරිස් කෝප්ප 3ක් අරගන්නවා. මම මෙතනදී මිම් අරගන්න පීරිස් ඇඳු කෝප්පයක් පාවිච්චි කරේ හැමෝටම පහසු වෙන්න. ඊළඟට අපි වතුර එකතු කරගන්න ඕනි. පිටි පීරිස් ඇඳු කෝප්පෙන් 3ක් අරගත්තා නම් වතුරත් පීරිස් ඇඳු කෝප්පෙන් 3ක් එකතු කරන්න ඕනි. වතුර කෝප්ප 3ම මම එකපාර එකතු කරගන්නේ නැහැ. මුලින්ම අඬු කෝප්ප එකමාරක් එකතු කරලා පිටි එක ටිකක් කලවම් කරගෙන ඉතුරු වතුර ටිකත් එකතු කරගන්නවා. පිටි බැටර් එක ටිකක් දියාරුවට තමයි හදාගන්න ඕනේ. ඔයාලට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් බ්ලෙන්ඩරේ පාවිච්චි කරලා. බ්ලෙන්ඩරයක් නැත්නම් ඔයාලා මේ විදිහට බැටර් එක හදාගන්න. ඔන්න මම දැන් පිටි ටික දිය කරගෙන ඉවරයි. ඒ වුණාට ඔයාලට පේනවා මේකේ කැට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා මම මේක පෙරලා තමයි අරගන්නේ. මොකද කැට චුට්ටක්වත් තියෙන්න බෑ මේ රොටි බැටර් එකේ. මේ වැඩේ ටිකක් වෙලා යන වැඩක්. මොකද පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩි නිසා. ඔන්න මං පෙරාගෙන ඉවරයි. පිටි එකේ පදම තියෙන්න ඕනි මෙන්න මේ ගානට. දැන් මම ඒකටම ලුණු තේ හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මම පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ විදිහට හදාගත්ත පිටි බැටර් එක ටිකක් පැත්තකින් තියලා මම ඊළඟට අරගන්නවා කඩාගත්ත බිත්තර 4ක්. ගෑරුප්පුවෙන් බිත්තර හොඳට ගසා ගන්නවා. දැන් මම බිත්තර එකට එකතු කරනවා හීනියට කපාගත්ත බීලුණු, අමු මිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස්. මේ දේවල් ඔයාලගේ රස අනුව සැර අනුව එකතු කරගන්න. ඊළඟට බිත්තරත් එක්ක හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් ගාගෙන අපි හදාගත්ත පිටි බැටර් එකෙන් මේ විදිහට තුනී රොටි හදාගන්නවා. ගොඩක් ඝනකමට හදාගන්න එපා. ඔයා ලිප අඩු ගින්දරේ තමයි මේ වෙලාවේදී තියාගන්න ඕනි. රොටි එක තැම්බීගෙන එනකොට අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයෙන් හැඳි 3ක් 4ක් රොටියේ මැදට මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට හරිම පරිස්සමෙන් රොටියේ 4 පැත්තෙන් මේ විදිහට ඇතුළට නවා ගන්න ඕනි. දැන් හැන්දෙන් මේ විදිහට පොඩ්ඩක් තද කරගන්නවා. ඊළඟට දෙපැත්තම රන්වන් පාට වෙනකන් ලිපේ තියාගෙන ලිපෙන් අයින් කරගෙන රස බලන්න තමයි තියෙන්නේ.
එහෙමනම් ඔයාලත් හදලා බලන්න. මේ වගේ රෙසිපි දිනපතා බලන්න මගේ channel එකත් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ආයෙමත් දවසක අලුත් රෙසිපි එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.